හෙලෝ ළමයි හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම නම් චුට්ටක් විතර අසනීපෙන් ඉන්නේ. ඒ වගේම පහුගිය ටිකක් විතර බිසි වෙච්ච හින්දා මට ඔයගොල්ලන්ට vlogs අරන් එන්න බැරි වුණා. ඉතින් මේ සෙනසුරාදා මම පොඩ්ඩක් එළියට ගියා. ඒ ගියේ මෙන්න මේ ඩුබායි වල තියෙනවා අඩුවට බඩු ගන්න තැන. ඉතින් ඒක මම TikTok එකෙන් දැනගෙන තමා මේ එතෙන් අද යන්නේ. අපි ගිහින් බලමු එතන මොනවද අපිට අඩුවට ගන්න තියෙන්නේ, කොයි වගේ තැනක්ද කියලා. ඔයා ඩුබායි වල ඉන්න කෙනෙක් නම් ස්කිප් නොකර දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මොකද නිවාඩු දවසට ඔයාට ඔයාගේ අයත් එක්ක ගිහිල්ලා ඇතිතරම් එන්ජොයි කරලා එන්න පුළුවන්. වගේම අඩුවට ඔයා කැමති දේවල් ගන්නත් තැනක් තමයි මේක. මේ තැන ගැන තව විස්තර දැනගන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියන ගමන් අපි දැන් යමු වීඩියෝ එකට. Woke up with the sunlight dancing on my face. හරි, දැන් යමු බලන්න අපි මේ කොහෙද ඉන්නේ කියලා. මේක තමයි ඩුබායි වල ප්‍රසිද්ධම පබ්ලික් පාක් එකක් වෙන සබීල් පාක් එක. මේ පාක් එකට ඇතුල් වෙන්න නම් ඔයා ඩිරාම් 5ක ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් ඩිරාම් 5ක ටිකට් එකක් දුන්නාම මේ ලොකු පාක් එකට ඔයාට එන්ටර් වෙන්න පුළුවන්. පාවිච්චි කරන ලද එහෙමත් නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් අයිටම් හරි තවදුරටත් තමන් ඒක පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතන අලුත්ම තත්ත්වයේ තියෙන බ්‍රෑන්ඩ් නිව් දේවල් හරි තමා මෙතන විකිනෙන්නේ. මේක තමයි ඩුබායි වල තියෙන ජනප්‍රියම සහ පැරණිම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. සෙකන්ඩ් හෑන්ඩ් කියලා කිව්වට සමහර ඒවා මෙතන තියෙන තමන් පාවිච්චි නොකරපු නමුත් තමන් ගාව තියෙන අලුත්ම තත්ත්වයේවත් මෙතනදී විකුණන්න ගේනවා. මේ හැම ස්ටෝල් එකක්ම කරන්නේ තමන් ගාව තියෙන පාවිච්චි කරපු බඩු එහෙම නැත්නම් තවදුරටත් පාවිච්චි කරන්න අදහසක් නැති දේවල් එකම තැනකදී කුලියට මෙන්න මේ වගේ ස්ටෝල් එකක් අරගෙන විකිණීම තමයි මෙතනදී වෙන්නේ. මේ ස්ටෝල් පටන් ගන්න තැනදීම මෙන්න මෙතන තියෙන රිදි කඩේදී මම මේ ෂර්ට් එකට වහ වැටුණා. ඉතින් මම මේ ෂර්ට් එක ගත්තේ ඩිරාම් 10ක් වගේ පොඩි ගානකට. එතනින් මම ෂර්ට් දෙකක් ගත්තා ඩිරාම් 20කට. Baby, don't you worry, I got you. ගොඩක් වෙලාවට සපත්තු වගේ දේවල් නම් මෙතනදී හොඳ බ්‍රෑන්ඩඩ් දේවල් අපිට ගොඩාක් අඩුවට ගන්න අවස්ථාව හම්බ වෙනවා. මෙතන තියෙන තවත් විශේෂත්වයක් තමා ගණන් හරිම අඩුයි. වගේම ඔයාට ඒ තියෙන ගානත් තවත් අඩු කරලා ඉල්ලන්න පුළුවන් වීම. උදාහරණයක් විදිහට කවුරු හරි කිව්වොත් ඒක ඩිරාම් 30යි කියලා ඔයාට ඕන නම් ඩිරාම් 20ට දෙන්න කියලා ඉල්ලන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලෝ කැමති වෙනවා, සමහර වෙලාවට යාලා කැමති වෙන්නේ නැහැ. කොහොම නමුත් හොඳම පොයින්ට් එක තමා ඔයාට එතන ගණන් වැඩි කියලා හිතෙන ඕනම දෙයක් අඩුවට ඉල්ලන්න බොහෝ වෙලාවට ඔයාට ඔයා කැමති ගානට ගන්න පුළුවන්. ෆ්ලී මාකට් එක පටන් ගන්නේ හවස 5ට. හවස 5 ඉඳලා රෑ 10 විතර වෙනකන් තියෙනවා. හොඳම දේ තමා ඔයා මේ මාකට් එක පටන් ගන්න වෙලාවට, ඒ කියන්නේ හවස 5ට ඒ වෙලාවටම ගිහින් හිටියොත් ඔයාට හොඳ බඩු ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් පහු වෙන්න ඔයාට ගන්න වෙන්නේ තේරිලා ඉතුරු වෙන බඩු ටික තමයි. මෙතන සමහර මිනිස්සු සමහර වෙලාවට තව කෙනෙක්ට පාවිච්චි කරන්න බැරි තත්ත්වයවත් විකුණන්න ගෙනත් තියෙනවා. අපි දැනගන්න ඕනේ අපි මේ බඩුව ගන්න යද්දී ඒක අපිට තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන
හොඳ බඩුවක්ද නැද්ද කියන එක බලලා මිලදී ගන්න. ඔයා මේ පාක් එකේ කාලය ගත කරද්දී ඔයාලට ඕන ටොයිලට් පහසුකම් මෙන්න මේ විදිහට හරිම පිරිසිදුව මෙතනදී ගන්න පුළුවන්. හොඳම දාඩියයි ඉන්නම බැරි තරම් දාඩිය දාලා ඉන්නේ. මේ දවස්වල ඩුබායි වල සම එක. ඒ කියන්නේ එළියේ ඉන්න බැරි තරම් රස්නේ. දැන් වෙලාව 5:00 වගේ වුණත් ඇත්තටම කියනවා නම් ඉන්න බැරි තරම් දාඩිය ගලන ගමන් තමයි අපි මේ වටේම ඇවිදින්නේ. කවුරු හරි ළමයි එක්ක එනවා නම් මේ පාක් එකට ළමයින්ට ඇති තරම් සෙල්ලම් කරන්න මෙන්න මේ වගේ ලස්සන ලොකුම ලොකු ප්ලේ ඒරියා එකකුත් මේකේ තියෙනවා. ඇඳුම්, සපත්තු, බෑග්ස් මෙන්න මේ වගේ ආභරණ, එතකොට ඇන්ටික් බඩු, බිත්ති සරසිලි, තව එක එක જાතියේ දේවල් මේ මාකට් එකෙන් ඔයාට මිලදී ගන්න පුළුවන්. මේ මාකට් එකේ මම දැක්ක දෙයක් තමයි ගොඩක් වෙලාවට මේකේ බිස්නස් කරන්නේ පිලිපීන් ජාතිකයෝ. හේතුවක් නම් මම දන්නේ නැහැ. හැබැයි ගොඩාක් දුරට මේකේ ස්ටෝල්ස් වල ඉන්නේ පිලිපීන් අය. ඔයගොල්ලන්ට පේනවනේ මේ පොර කකා එතන තියෙන ඇඳුම් ගන්නේ. ඉතින් ඔයා ටිකක් පරක්කු වෙනවා කියන්නේ ඔයාට ගන්න මොකුත්ම ඉතුරු වෙන්නේ නැහැ.
වෙල ඉඳන් මේක බලන ඔයා රෑ වෙලා රස්නේ නිවුනම එන්න කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයා එනකොට ගොඩක් දේවල් නැති වෙයි. ඒ නිසා මේක පටන් ගන්න වෙලාවට එන්න අමතක කරන්න එපා. මගේ කතාව නවත්තලා අපි යමු මේක වටේ රවුමක්. මේ පාක් එකේ පැත්තකින් පේන්නේ ලෝකප් එකට ඩුබායි ෆ්‍රේම් එක. එතන තමයි මේ සබීල් පාක් එක තියෙන්නේ. You're welcome. But if you post it, so do also our ايش يقولوا له؟ Tag us on Instagram if you post it. බලන්නකො මේ ඉටිමල් පොකුරු වල ලස්සන. මේ හරියෙන් යද්දි නම් යන්න හිත දුන්නෙම නෑ. මේ චූටි මල් පොකුරක් වෙනවා ඩිරාම් 200ක්. අපේ ලංකාවේ මුදලින් නම් රුපියල් 19000ක් වගේ. ටිකක් විතර ගණන් නේද? හැබැයි ඉතින් මේකට වෙලා තියෙන මහන්සිය දැක්කම හිතෙනවා ඇත්තට මේ ගාන සාධාරණයි කියලා. පේනානි පටන් ගත තැනින් වටරවුම ගිහිල්ලා කඩ ටික ඉවර කරන්නත් කලින් රෑ වුණා. ඒ තරමට ස්ටෝල් තොගයක් මේකේ තියෙනවා. ඇවිදලා ඉවර කරන්න බැරි තරම්. මේ වෙලාවේ හොඳටම බඩගිනි වතුර තිබහයි හැදිලා තමා හිටියේ. හැබැයි අපිට මෙතනදී අපි ආස කෑමක් හොයාගන්න බැරි වුණා. මෙතන ගොඩක් තිබුණේ පිලිපීන් ෆුඩ් ස්ටෝල්. හැබැයි එයාලගේ කෑමක් අපි try කරන්න ඕනේ කියලා හිතලා නූඩල්ස් එකක් ගත්තා. මෙන්න මේ නූඩල්ස් එක තමයි අපි ගත්තේ. ඒක නම් ඇත්තටම රහයි. ෆස්ට් ටයිම් තමයි අපි පිලිපීන් කෑමක් try කරේ. ඉතින් මුළු ස්ටෝල් ඔක්කොගේම ඇවිදලා ඉවර වෙද්දී මේ විදියට රෑ වෙලා තිබුණා. අපි කෑමත් කාලා ගෙදර යන්න පිටත් වුණා. vlog එකත් එක්ක හිටියට ඔයගොල්ලන්ට ගොඩක් thank you. ඒ වගේම තමයි තවමත් මාව subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් පරිස්සමින් ඉන්න. පාක් එක ඇතුළෙම මෙන්න මේ වෙන් කරලා හදලා තියෙන කොටස ඩයිනෝසර් පාක් එක කියලා තමයි කියන්නේ. ඒකට ඇතුල් වෙන ඩිරාම් 73ක් වගේ මුදලක් යනවා කිව්වා.